ආයිබෝවන් පුංචි දුවේ පුතේ. ඔන්න අදත් අපුරු ඉස්කෝලෙන් ඔයාලට අලුත් පාඩමක් අරගෙන ආවා. අද මොකද්ද දන්න ටීචර් කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. අදත් පුංචි ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ රචනාවක් ලියන්න. එහෙනම් පුංචි දුවේ පුතේ අපි වැඩි කතා බහක් නැතුව අපේ පාඩමට යමුකෝ. පේන්නේ නැතිද කියලා අපි බලමුකෝ. ඔන්න ඔයාලට වීඩියෝ එක පේනව නේද? ළමයෙක් පොතකුත් කියවනවා, හීනක් දකිනවා වගේ. මොකක් වෙන්නේ නැද්ද? මම ලොකු වෙලා මොනවද කරන්න කියලා මෙයා හිතනවා ඇති නේද? එහෙනම් ඔන්න අද මොකක් වෙන්නේ නැතිද අපේ රචනා මාතෘකාව? ඔව් පුංචි දුවේ පුතේ අද අපි ලියන්න සූදානම් වෙන්නේ මගේ අනාගත බලාපොරොත්තුව ගැන. අපි මුලින්ම බලමුකෝ මගේ අනාගත බලාපොරොත්තුව ගැන ලියනකොට අපි මොනවද මුලින්ම හිතන්න ඕනි කියලා. මුලින්ම හිතන්න ඕනේ අපි වෙන්නේ කවුද කියලා නේද? වෙන්නේ කවුද කියලා හිතලා ඉවර වෙලා අපි මොනවද හිතන්නේ? බලාපොරොත්තුව ඉටු කරගන්න නම් මම මොනවද කරන්න ඕනේ? ඒ කියන්නේ ඔයාගේ අනාගත බලාපොරොත්තු ඉටු කරගන්න ඔයා මොනවද කරන්න ඕනේ කියන එක හිතන්න ඕනේ. ඊළඟට මොකද අපි ලියන්නේ? ඊළඟට අපි ලියනවා රටට සේවය කරන්නේ කොහොමද? ඒ කියන්නේ මොකක්ද? මගේ අනාගත බලාපොරොත්තුව හරහා මම කොහොමද රටට සේවය කරන්නේ කියන එක රචනාවේ තියෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට ලියපු මගේ අනාගත බලාපොරොත්තුව ගැන රචනාවක් තමයි දැන් අපි බලන්න ලෑස්ති වෙන්නේ. ඒකට උක්තාක්‍යාත සම්බන්ධය නිවැරදිව තියෙන්නත් ඕනි. එහෙනම් අපි දැන් බලමුකෝ මගේ අනාගත බලාපොරොත්තුව ගැන එහෙම ලියපු රචනාවක් කොහොමද කියලා. ඔන්න දැන් මගේ ආදරණීය දුවල පුතාලට බලා ගන්න පුළුවන් මගේ අනාගත බලාපොරොත්තුව ගැන ලියපු උක්තාක්‍යාත සම්බන්ධ නිවැරදි වාක්‍ය 5ක රචනාවක්. ඔන්න පුංචි දුවේ පුතේ ඒක අපි ලියනකොට මුලින්ම මම කිව්වනේ මම වෙන්නේ කවුද කියලා හිතන්න කියලා. අර වීඩියෝ එකේ තිබ්බා වගේ මම ගුරුවරයෙක් වෙනවා කියලා හිතලා ඔන්න අපි ලියනවා වාක්‍ය. මම අනාගතයේදී ගුරුවරියක් වීමට බලාපොරොත්තු වෙමි. ඔන්න පළවෙනියට හැඳින්නුවා මම කවුද වෙන්නේ. ඔන්න නිවැරදි මුක්තාක්‍යාතය යෙදුවා. මම කිව්වොත් මේ අකුරෙන් අවසන් වෙනවා. මම අනාගතයේදී ගුරුවරියක් වීමට බලාපොරොත්තු වෙමි. ඔන්න ඊළඟ වාක්‍යවල අපිට පුළුවන් අපි අනාගතයේදී ගුරුවරියක් වෙන්න නම් දැම්ම ඉඳලා කරන්න ඕනි මොනවද කියලා ලියන්න. ඒ වෙනුවෙන් මම දැන් සිටම හොඳින් ඉගෙන ගනිමි. ඒ වෙනුවෙන් මම දැන් සිටම හොඳින් ඉගෙන ගනිමි. ඒ කියන්නේ පුංචි ඔයාලා ලොකු වෙලා පුංචි ගුරුවරියක් වෙන්න නම් ඒ වෙනුවෙන් ඔයා දැන් ඉඳලම හොඳට ඉගෙන ගන්න ඕනි කියන එක. බලන්න පුංචි දුවේ පුතේ මෙන්න මේ වාක්‍යයේ ගනිමි කියලා තමයි ක්‍රියාපදයේ අවසන් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ආඛ්‍යාතය අවසන් වෙලා තියෙන්නේ. හැබැයි මේකේ උක්තය කියලා ඔයාලා හිතයි ඒ වෙනුවෙන් කියලා තියෙනවා කියලා. නෑ පුංචි දුවේ පුතේ ඉගෙන ගන්නේ කවුද? මම. ඒ නිසා ඔන්න මේ වාක්‍ය උක්තය මම. ඔන්න තවත් වාක්‍යයක්. අපිට කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ගුරුවරියක් වෙන්න. මම සෑම විටම පිළිවෙලට වැඩ කරන්න පුරුදු වෙමි. මම සෑම විටම පිළිවෙලට වැඩ කරන්න පුරුදු වෙමි. පුංචි ඔයාලටත් පිළිවෙලට වැඩ කරන්න ඉස්කෝලේ ටීචර් කියලා දෙනව නේද? අන්න ඒ වගේ ඔයාලා අනාගතයේදී ගුරුවරියක් වෙලා ඔයාලා ගාවට එන පුංචි පැටවුන්ට කියලා දෙන්න ඕනි පිළිවෙලට වැඩ කරන්න කොහොමද කියලා. ඒ වගේම තමයි පොතපත කියවීමෙන් මම දැනුම රැස් කර ගනිමි. ඔන්න මෙතනත් අර දෙවෙනි වාක්‍යෙම තමයි වෙනස වෙලා තියෙන්නේ. මම තමයි දැනුම රැස් කරගන්නේ මොනව කියවලාද? පොතපත කියවලා. රැස් කරගන්නේ මම. ඒ නිසා ඔන්න උක්තාක්‍යාතයේ සම්බන්ධයත් එක්කන් වාක්‍යයේ ආඛ්‍යාතය අවසන් වෙලා තියෙනවා අපිට දකින්න පුළුවන්. පොතපත කියවීමෙන් මම දැනුම රැස් කර ගනිමි. හරිද? එහෙනම් පුංචි දුවේ පුතේ අපිට දැන් තියෙන්නේ රචනාව අවසන් කරන්න. එහෙනම් මේ රචනාව අවසන් කරන්න නම් පුංචි ඔයාලට ලියන්න පුළුවන් ඔයාගේ අනාගත බලාපොරොත්තුව හරහා ඔයා කොහොමද රටට සේවය කරන්නේ කියලා. ඔන්න මේ දකින්න පුළුවන් වෙන්නේ ඒ විදිහට ලියපු වාක්‍යයක්. මම අනාගතයේදී ගුරුවරියක් වී රටට වැඩදායි සේවයක් කරමි. මම අනාගතයේදී ගුරුවරියක් වී රටට වැඩදායි සේවයක් කරමි.
ඔන්න ඔය විදිහට අපිට මගේ අනාගත බලාපොරොත්තුව ගැන වාක්‍ය 5ක රචනාවක් ලියන්න පුළුවන් නිවැරදි උක්තාක්‍යාත සම්බන්ධය සහිතව. එහෙනම් පුංචි දුවලා පුතාලා නිවැරදිව මගේ අනාගත බලාපොරොත්තුව ගැන රචනාවක් ලියලා මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්නකෝ. ටීචර් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයාලගේ හැම රචනාවක් ලියපු එකක් බලන්න. එහෙනම් පුංචි දුවේ පුතේ අදට අපේ ඉස්කෝලෙන් අරගෙන ආව පාඩම මේ විදිහට අවසන් වෙනවා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් වීඩියෝ එක නරඹුවට බොහොමත්ම ස්තුතියි. අනිවාර්යයෙන්ම අපේ ඉස්කෝලෙත් එක්කන් එකතු වෙලා ඉන්න ආරාධනා කරනවා. එහෙනම් subscribe කරලා නැති අය දැන්ම subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එක click කරන්න.